දාගෙන අද පිළිකර දෙක පිළිකර කරන ගාන වස්තුව ශරීර මොකලම් බෑගක පරම්පරාවෙන් ආරවගෙන සරුවල මහා සංඝරත්නයේ උදෙසා සම්පතවල පූජා කිරීමයි. දානය සම්පතවල පූජා කළාම උන්වහන්සේ සම්පතවල පූජා කිරීමෙන් අනන්ත අපමේයන් වෙන ආකාරයට අනන්ත අප්‍රමාණ කුසලස්කන්ධයක් ගැස්සෙනවා. ඊට හේතුව මොකක්ද? මහා සංඝරත්නයේ දීමාවක් අපිට කියන්න බෑ. උන්වහන්සේලාගේ ජීවයේ ගුණය ප්‍රඥාව කොයිතරම්ද කියලා අපිට කියන්න පුළුවන් වන්නේ. එක මහරහතන් වහන්සේ නමක් ගැන මොහොතක් කල්පනා කළොත් ශරීරයේ මහරහතන් වහන්සේ වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව කියවෙන්නේ වැස්සාකාව වැඩි දුගාන කියන්න පුළුවන්. ඒ වගේම පොළොවේ වැඩි එකදාම පමණවක් කියන්න පුළුවන් මහා ප්‍රඥාවක් තිබුණා. අනිත් පැත්තෙන් අනතිමානී ගුණය බැලුවොත් කුඩා සාමණේරයන් වහන්සේ නමකටත් වඩා ඉතාම අනතිමානී ගුණයෙන් යුක්තයි. වහන්සේ මතක් කරේ එක අවස්ථාවක හත්වරු සාමණේරයන් වහන්සේ නමක් වුණා මගේ අඩුපාඩුවක් පෙන්වා දෙනවා නම් මම විස්මුදුරෙන් පිළිගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දෙසට උක්කුටිගේ වැඩ ඉඳලා නමස්කාර කළා. ඒ වගේම අපි දන්නවා උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ සැලකීම. අස්සජී මහරහතන් වහන්සේ තමයි සරියුත් සාමණේර ගුරුවරයා. ඉතින් ගුරුවරයා ගැන කියන්නේ හැම අවස්ථාවකම සැලපෙන්න වෙන අවස්ථාවල ගරු කරමි. ඒ වගේම මේ පැත්තට ඉස්ස යොමු කරන්න පුළුවන් අවස්ථාවක නම් ඉස්ස යොමු කරලා උන්වහන්සේ ගෞරව දක්වනවා. ඒ වගේම උන්වහන්සේ දැන් බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයේ වඩිනකොට උන්වහන්සේ වඩින්න ඕන බුදුහාමුදුරුවෝ ළඟ. හැබැයි උන්වහන්සේ වැඩම දාන්න පිළිසේ අවකාශය. මොකද පිළිසල යම් කිසි ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් වෙනවා නම් ඒවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනකොට බලන්න කල්පනා කරලා කොයිතරම් උතුම්ද කියලා. ඒබඳු උතුමාණන් වහන්සේලා මුල් කරගෙන අතීත වර්තමාන අනාගත කියන කාලක්ෂය වර්ගයේ මහා සංඝරත්නයේ උදෙසායි ඔබ මේ දානේ පූජා කරන්න. දානේ පූජා කරනකොට ඔබ නිතරම අපාති වෙන ආකාරයට ශ්‍රද්ධාවෙන් දානේ පූජා කරන්න ඕන. ඒ වගේම අලෝභය කියන්නේ පරිත්‍යාගශීලී හැඟීමේ. ඒ වගේම අත්වේදයෙන් මෛත්‍රියෙන් අපි මේ දානයට වැඩමකට වඩාන මහා සංඝ